චීන ජනප්‍රවාදයට අනුව ඈත අතීතයේදී ලෝකය මහා පාළු තැනක් වුණා. එහි විශාල වනාන්තර විතරයි තිබුණේ. මිනිසුන් දඩයම් කළ සතුන් ලොම් සහ රුධිරය සහිතව අමුවෙන්ම අනුභව කළා. ඒ කාලයේදී කුන්ලුන් කඳුකරේ දීප්තිමත් මාලිගාවක් තිබුණා. ඒ දීප්තිමත් මාලිගාවේ ෂූරොං නම් ගිනි දෙවියෙක් ජීවත් වුණා. ෂූරොං ඊතා කරුණාවන්ත හා දයානුකම්පිත දෙවියෙක්. අමු මස් අනුභව කරන මිනිසුන් දැක ඔහු ඔවුන්ට ගින්නේ තෑග්ග ලබා දී එහි භාවිතය ඉගැන්නුවා. මිනිසුන් දීප්තිමත් මාලිගාවෙන් ගින්දරගෙන ඇවිත් ඔවුන් දඩයම් කළ සතුන් පුලුස්සා ඒවා අනුභව කළා. මෙයින් ආහාර වඩාත් රසවත් වූවා පමණක් නොවේ, මිනිසුන්ට ලස්සන වීමට හා නිරෝගී වීමට උදව් වුණා. එබැවින් සෑම කෙනෙකුම ගිනි දෙවියන් වන ෂූරොංට බෙහෙවින් ගරු කළා. මේ අනුව ගිනි දෙවියන්ගේ බලය බෙහෙවින් වැඩි වුණා. ඔහු අනිකුත් දෙවිවරුන් මර්ධනය කිරීමට පටන් ගත්තා. එය ජල දෙවියන් වන ගොංගොං කෝපයට පත් කළා. ගොංගොං නැගෙනහිර මුහුදේ ජීවත් වූ විශාල බලයක් තිබුණු දෙවියෙක්. නමුත් උපාය මාර්ගවල දක්ෂ වුණේ නැහැ. ඔහු මෙසේ පැවසුවා. මනුෂ්‍යයන් සැබවින්ම පිළිකුල් සහගතයි. ජලය සහ ගින්න යන දෙකම මිනිස් ජීවිතයට අවශ්‍ය දේවල්. ඔවුන් ජල දෙවියන් වන මට ගරු නොකරන්නේ ඇයි? ගිනි දෙවියන්ගේ මර්ධනය නිසා ඇති වූ අමනාපය පූර්ණ කෝපයක් බවට පත්වී අවසානයේ ජල දෙවියන් වන ගොංගොං ගිනි දෙවියන් වන ෂූරොං සමග සටනක් ආරම්භ කළා. ගොංගොං තම ජලජ බලවේග මෙහෙයවා ෂූරොං වාසය කළ දීප්තිමත් මාලිගයට පහර දුන්නා. ඔහු දීප්තිමත් මාලිගය වටා ඇති සදාකාලික දිව්‍ය ගිනි දැල් නිවා දමා පෘථුවිය අන්ධකාරයට ඇද දැමුවා. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ගිනි මකරකුමත් නැගියා ගිනි දෙවියන් කෝපයට පත් වුණා. ඔහුගේ ගිනි මකරා දීප්තිමත් බැබළුණා. එම ගිනි දැල් වලින් පෘථුවිය යලි ආලෝකවත් වුණා. දීප්තිමත් මාලිගයේ දිව්‍ය ගින්න නැවත දැල්වුණා. ඉන්පසු ගොංගොං සියලු විල් සහ මුහුදු ජලය කැදවා කඳු ගං වතුරට ඇද දැම්මුවා. එම ගං වතුර ෂූරොං සහ ඔහු පැද වූ ගිනි මකරා දෙසට යොමු කළා. කෙසේ වෙතත් ගං වතුර බැස යන විට දිව්‍ය ගින්න නැවත දැල්වුණා. ගිනි මකරා පිට නැගී ෂූරොං ගිනි දැල් සමග ගොංගොං දෙසට පැන්නා. දිගු ගිනි දැල් වලින් ගොංගොංගේ හිස සිට පාදයේ දක්වා දැවී ගියා. ප්‍රහාරයට ඔරොත්තු නොදුන් ගොංගොං මුහුදට පසුබැස්සා. ගිනි මකරකු පිට නැගී සිටි ෂූරොං ඔහු පසුපස ලුහු බැදී මුහුදට බැස්සා. භීතියටපත් ගොංගොං පෘථුවියේ කෙළවරට පලා ගියා. ආපසු හැරි බලන විට ෂූරොං තමාව අල්ලා ගනීනට ආසන්න බව ඔහු දුටුවා. ඔහු බුෂෝ කඳ දෙසට ගියා. බුෂෝ කඳ කියන්නේ අහසට ආධාරකය වූ කණුවයි. පසුව ඔහු බුෂෝ කඳේ ඔහුගේ හිස ගසා ගත්තා. ගිගුරුම් සහිත මහා ഘോഷාවකින් බුෂෝ කඳ දෙකට කැඩී ගියා. කඳ කඩා වැටීමත් සමග අහසේ සිදුරක් ඇති වුණා. පෘථුවියේ ගැඹුරු ඉරිත්තැලන් නැති වුණා. වනාන්තර මහා ගින්නෙන් ඇවිලී ගියා. පොළොව දිගේ ගං වතුර ගලා ආවා. මකරුන්, සර්පයන් සහ දරුණු මෘගයන් මතුවී මිනිසුන් ගිල දැමීමට පටන් ගත්තා. මනුෂ්‍යත්වය පෙර නොවූ විරූ ව්‍යසනයකට මුහුණ දීම ආරම්භ වුණා.